समस्त लंका ආයුර්වේද ශාස්ත්‍රීය සහ ආයුර්වේද පාරම්පරික වෛද්‍ය සංගමයේ කැඳවුම්කරු විදිහට මම අද කතා කරන්නේ NPR හේරත් මේ සභාවේදී අපි ඉදිරිපත් කරන එක ගැටලුවක් තමයි මේ වෙනකොට පාරම්පරික වෛද්‍යවරයාට තිබුණු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පාරම්පරික වෛද්‍යවරයාගේ දරුවාට තිබුණු උසස් අධ්‍යාපන කටයුතු කරන්නට තිබුණු DA විභාගය එහෙම නැත්නම් ආයුර්වේද ශාස්ත්‍රීය විභාගයේ ඉස්සෙල්ලාම නැති කරා මේ වෙනකොට පාරම්පරික වෛද්‍යවරයාගේ දරුවන්ට තියෙන පාරම්පරික විභාග ටික අත්නෝමතිකව වෛද්‍ය සභාව සහ ඇතැම් බලධාරීන් විසින් නවත්තගෙන සිටිනවා. ඒ නවත්තගෙන සිටින නිසාම මේ පාරම්පරික වෛද්‍යරු 1400කට වඩා මේ දරුවෝ ඇප්ලිකේෂන් යොමු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රජයේ පත් වුණාට පස්සේ මේ රජයෙන් මේ දරුවන්ට සහනයක් වෙයි, පාරම්පරික වේදකමට සහනයක් වෙයි, පාරම්පරික වේදකම දේශීයත්වයට ගරු කරලා පාරම්පරික වෛද්‍යවරයාගෙන් නැති කරමින් තිබුණු අයිතීන් අපිට නැවත ලබා දෙයි කියලා. නමුත් අපිට පෙනී යන විදිහට මේ රජයනොත් අපිට ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි ඉල්ලා හිටියා මැතිතුමාගෙන් සහ වෛද්‍යතුමාගේ ඒ සම්බන්ධීකරණය කරගන්න පුළුවන් අයගෙන් අපිට අවස්ථාව ලබා දෙන්න. වෛද්‍ය සභාවේ ඉන්න පාරම්පරික වෛද්‍යවරු කීප දෙනා නෙමේ පාරම්පරික වෛද්‍යවරු කියන්නේ. ඊට වඩා විශාල කොටසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා, රට පුරා විහිදලා ඉන්නවා. මේ සියලු දෙනාගේම අදහස් විමසන්න කීප දෙනෙක්ගේ 6 දෙනෙක්ගේ වගේ කොටසකකින් අදහස් අරගෙන මේ ව්‍යවස්ථාවල් සංශෝධනය කරන්න එපා. වෛද්‍යවරයාට ලියාපදිංචිය නීත්‍යානුකූලව ගන්න බලාපොරොත්තු වෙන වෛද්‍යවරුන්ගේ ඒ ලියාපදිංචි කිරීම අයිතිය මානව අයිතිවාසිකමක් නැති කිරීමක් මේ සිද්ධ කරන්නේ. මෙවැනි දේවල් සිදු කරමින් දේශීයත්වය නැති කරන්න එපා කියන එක අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම කරමින් රජයේ ලියාපදිංචි ඉල්ලන වෛද්‍යරුන්ගේ මානව අයිතිවාසිකම් නැති කරමින් අධ්‍යාපනය හදාරන්න තියෙන අයිතිය නැති කරමින් විභාග පවත්වන්න නැතුව ඉඳමින් නමුත් රටේ හැමතැනම හතු පිපෙන්න වගේ වෛද්‍ය සභා ඇති වෙනවා. ඒ වෛද්‍ය සභා රජයේ අනුමත වෛද්‍ය සභා නෙමෙයි. රටේ වෛද්‍යවරු බිහි කරන්න පුළුවන් වෛද්‍ය සභා තියෙන්නේ 3යි. ඒ වෛද්‍ය සභා එකක් ආයුර්වේද වෛද්‍ය සභාව. නමුත් මේක දේශීය වෛද්‍ය සභාව වෙන්න ඕනේ. මොකද රටේ බිහි කරන්න ඕනේ දේශීයත්වයේ තියෙන දේශීය ගැන දන්න වෛද්‍යවරයෙක්. බටහිර පොඩ්ඩක් ඉගෙනගෙන ආයුර්වේදයේ තව ටිකක් ඉගෙනගෙන දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න වෛද්‍යවරු නෙමෙයි. රටේ අනන්‍යතාවය ආරක්ෂා කරමින් රටේ ජනතාවගේ සුවපත්භාවය වෙනුවෙන් කටයුතු කරන්නේ පාරම්පරික වෛද්‍යවරයා. ඒ වෛද්‍යවරයාගේ දරුවා ඒ දරුවන්ගේ නවත්තලා තියෙන විභාග ටික තියලා මේ සංශෝධනය කරන්න යන අනපනත් මේ රටේ බහුතරයක් පාරම්පරික වෛද්‍යරුත් සමග සාකච්ඡා කරලා ඒ අයගේ අදහස් ඇතුව මොකද උපාධිධාරී අය ගෙනියන්නේ ඒ අයගේ මතේ විතරයි. මේ වෙනකොට පාරම්පරික වෛද්‍යවරයාට නැති කරලා තියෙන ඒ මෙච්චර කාලයක් රජ කාලේ ඉඳලා වෛද්‍යවරයෙක්ට තිබුණු ඒ අයිතිවාසිකම් නැති කරලා දාලා ඒව තවදුරටත් පාගලා දාන්න නැතුව මේ ඉල්ලා සිටිනවා මේ ඉදිරි කාලවලදී නිසි ආකාරයෙන් විභාග පවත්වලා පාරම්පරික වෛද්‍යවරයාගේ නිදහස වෛද්‍යවරයා රජෙන් කිසිම දෙයක් ලබාගෙන නෙමෙයි මේ රාජකාරී කරන්නේ සුවපත්භාවයට පත් කරන්නේ අපෙන් බදු ගන්න එක විතරයි. ඩෙන්ටිටි කාඩ් එක හදන්න ගියත් රුපියල් 8,000ක 9,000ක ගාණක් දීලා තමයි අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඩෙන්ටිටි කාඩ් එක හිටන් හදාගන්නේ. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් මේ උපරිම මේ අවස්ථාවේ වෙලා තියෙන ඒ සංශෝධන සඳහා ඒ වගේ මේ අනපනත් සඳහා තීරණ ගන්නකොට අපි සියලු දෙනාගේම අදහස් යෝජනා ඇතිව ඒව ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඇති